මේ තියෙන්නේ කරුමුල්. මේවා තියෙන්නේ නුග වගේ ශාකවල. මේවායි කෘත්‍යය තමයි අතු වලට ආධාරකයක් විදිහට ක්‍රියා කරන එක. ඊළඟට කෛරුමුල්. මේවා තියෙන්නේ වැටකෙයියා රම්පේ වගේ ශාකවල. මේවායි කෘත්‍යය ශාක කන්දට ආධාරකයක් විදිහට ක්‍රියා කිරීම. ඊළඟට වායෝමුල්. මේවා තියෙන්නේ ඕකිඩ් වර්ගවල. මේවායි කෘත්‍යය වාතයේ ඇති ජල වාෂ්ප අවශෝෂණය කිරීම. ඒ වගේම සමහර වායෝමුල් ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ කරනවා. ආලග්න මුල්. ඒ කියන්නේ ආරෝහක මුල්. මේවා තියෙන්නේ බුලත් ගම්බිරිස් වගේ ශාකවල. මේවායි කෘත්‍යය තමයි කන්දට ඉහළ නැගීම සඳහා උදව් උපකාර වීම. ඊළඟට වායුදර මුල්. ඒ කියන්නේ ශ්වසන මුල්. මේවා තියෙන්නේ කඩොල් කිරල වගේ ශාකවල. මේවායි කෘත්‍යය වායුගෝලයේ සමග වායු මාරුව සඳහා උපකාර වීම. ඊළඟට සංචිත මුල්. මේවා තියෙන්නේ කැරට්, බීට්, මාඤ්ඤොක්ක, බදල වගේ ශාකවල. මේවායි කෘත්‍යය තමයි ආහාර තැන්පත් කිරීම. ඊළඟට මූල ගැටි සහිත මුල්. මේවා තියෙන්නේ නිද්ද කුම්බා, රනිල කුලේ ශාක, ඒ කියන්නේ මෑ, බෝංචි, දඹල වගේ ශාකවල. මේවායි කෘත්‍යය තමයි මූල ගැටි තුල වාසය කරන බැක්ටීරියා විසින් පස්සාරු කිරීම. මේ මූල ගැටි වල ඉන්නේ රයිසෝබියම් කියන බැක්ටීරියාව.